ලයිෆ් විත් ශෂී ප්‍රභා YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. මට කාලෙකින් ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ටැටූ එකක් කරගන්න. මේ දවස්වල තියෙන අපදා තත්ත්වයේ ගම් වතුරයි එක්ක ඇත්තටම අපිට කොහෙවත් travel කරන්න හම්බුනේත් නැහැ. ඒ හින්දා මම හිතුවා මේ ටැටූ එකේ වීඩියෝ එක ඔයගලන්ට දාන්න ඕනි කියලා. මේ ටැටූ එක මට කරලා දුන්නේ මේ රොමේෂ්. මම ඇත්තටම හිතාගෙන ගියේ ටැටූ එකක් කරද්දි ගොඩක් රිදෙනවා අමාරු ඇති කියලා. ඇත්තටම පොඩ්ඩක්වත් රිදුන්නේ නැහැ. හරිම සහල්ලුවෙන් තමයි ටැටූ එක කරද්දි හිටියේ. ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් ටැටූ එකක් කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මම ඔයාලට මේ රොමේෂ්ගේ නම්බර් එක දාන්නම්. එයාව කන්ටැක්ට් කරගෙන ඔයගලන්ට මේ වගේ ලස්සන ටැටූ එකක් කරගන්න පුළුවන්. ඇත්තටම මම එයාට දීපු ෆොටෝ එක විදියටම තමයි ටැටූ එක කරලා දුන්නේ. ගොඩක් හොඳයි. ඒ වගේ විසීමෙන් කරනවා. මලිවරේ ලස්සන ගානකින් ලේසි නෑ. ඒක සර්ඩින් එකෙන් තමයි ඉන්නේ ලස්සන. ෂේඩ් කරනවද? ටැටූ එක සයින්. දැන් මගේ ටැටූ එක කරලා ඉවරයි. බලන්න මගේ ටැටූ එක කොච්චර ලස්සනයිද කියලා. ඔයාලටත් මේ වගේ ටැටූ එකක් කරගන්න ඕන නම් ඔයාලා මේ රොමේෂව කන්ටැක්ට් කරගෙන කරන්න. හැබැයි කොළඹ ආවට ඉන්න කෙනෙක්ට විතරයි මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ රොමේෂ් ඉන්නේ ඇත්තටම අඟුලානේ. ඒ ආවට ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා මේ වගේ ටැටූ එකක් කරගන්න පුළුවන්. ඉතින් අපේ ශෂීටත් ඕනුනා පොඩි ටැටූ එකක් කරගන්න. මොකද වෙලාව මදි වුණා ලොකු ටැටූ එකකට යන්න. එයාට ඉතින් මේ ජපන් අකුරු සෙට් එකක් බෙල්ලේ ගහන්න තමයි ආසාව තිබුණේ. ඉතින් මම එයාට සිලෙක්ට් කරලා දුන්නා මේක කරොත් හොඳයි කියලා. බලන්න එයාගේ ටැටූ එක කොහොමද කියලා. ඇත්තටම හරිම ලස්සනයි වැඩ නීට්. ඒ නිසාම තමයි අපි මෙයාව කන්ටැක්ට් කරගෙන ගියේ. ගානත් සාධාරණයි. මම කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඕගලන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාව කන්ටැක්ට් කරගෙන ඕගලන්ට ලස්සන ටැටූ නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ දවස් ටිකේ අපි කොහොමවත් travel කරේ නැහැ. රටේ තියෙන අපදා තත්ත්වෙත් එක්ක. ඉදිරියේදී අපි travel කරලා ඔයගලන්ට ලස්සන තැන්වල වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මේ වගේ වීඩියෝස් තමයි දාන්න වෙන්නේ. ඒ ගැන නම් කනගාටුව ප්‍රකාශ කරනවා. ඉදිරියේදී අපි බලමු අපි කොහෙද යන්නේ. ඒව හැමදේම ඔයගලන්ට ඉදිරි වීඩියෝ වලදී බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ අපිට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ channel එකේ නම තමයි Life with Shashi Prabha. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්නම්. ගිහින් එන්නම්. bye bye. සුබ දවසක්. අරනම් මේවට NVQ අනිවාර්යෙන් තියෙනවා. ටැටූ කියන එකට NVQ එකක් නැහැ.
මේකට තමයි දෙන්නම ඕනේ.